ඉතින් කොහොමදාට ඔයාගේ ජීවිතයට සතුට අරගෙන වින්ටේජ් FM වින්දනීය හැන්දෑවෙන් ඔන්න අදත් රාත්‍රී 8ට මම ආවා ඔයාගේ ආලින්දයට. ඉතින් මම හිතනවා ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න ඔය හැමදාම මං එනකම් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් 94.1 94.5 ඔයාට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න වින්ටේජ් FM වින්දනීය හැන්දෑව. ඉතින් ඔයා මං එන්න කලින් දුකින් නේද හිටියේ? ඔයාට මම කියන්නද පුංචි කාරණාවක්. දැන් 2025 හිටපු ඔයා නෙවෙයි ඉන්නේ. අලුත් හීන ගොඩක් එකතු කරගෙන ඒ හීන දිනන්න හරිම ආසාවෙන් බලාගෙන ඉන්න හරිම ලස්සන හදවතක් තියෙන හරිම ආදරණීය මිනිස්සෙක්. ඉතින් 2026ට මම ඔයාට සුබ පැතුම් එක් කරනවා. ඔයාගේ මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ වෙන්න ඕනි. ඉතින් මම ආවේ ඔයාට ලස්සන පාඩමක් අරගෙන. ඒ තමයි මිනිසුන්ට වෙනස් වෙන්න පුළුවන්. මිනිසුන්ට මහන්සි වුණත් නැවතත් නිවෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා ජීවිතේ මහන්සියෙන් ඔයාගේ හීනවලට යන ඔයාට මගේ මේ අලුත් විශේෂාංගය අනිවාර්යයෙන්ම ජීවිතේ දිනන්නම හයියක් වෙයි කියලා. ඉතින් ඔයා දන්නවද අලුත් අවුරුද්දේ මම ඔයාට පුංචි gift එකක් ගෙනාවා. හීන ගොඩාක් තියාගෙන ඉන්න බලාපොරොත්තු ගොඩාක් තියෙන උත්සාහවන්ත ඔයාට මං අද ඉඳලා Coffee Lane ස්ටෝරිය අරගෙන එනවා. මොකක්ද ඒ? ඒ තමයි ඔයාට මම කියනවා කිව්ව කෝපි පාට රහස. ඉතින් ඔයා දන්නවද මේ Coffee Lane ස්ටෝරියේ ඉන්න ගෑනු ළමයාගේ කතාව ඔයා අහන්න ඕනි. ඉතින් ඔයා දිගටම මාත් එක්ක රැඳෙලා ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔයාගේ ජීවිතෙත් ඒ වගේ ලස්සන මාවතකට අරගෙන යන්න ඔයාට පුළුවන්කම ලැබෙයි කියලා. ඉතින් මේක අහන ඔයත් ඒ Coffee Lane එකේ ඉන්න මිනිස්සු වගේ වෙයි කියලා. ඉතින් දැන් මම වෙලාව මතක් කරන්නම් රාත්‍රී 7යි විනාඩි 8යි. ඉතින් ඔයා දන්නවද මම මේ අද ඔයත් එක්ක බෙදා ගන්න Coffee Lane ස්ටෝරිය ඔයාගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙයි. අන්න එහෙනම් චුටි මතක් කිරීමක් කරන්නම් 075 355 9613 අපේ WhatsApp අංකය. ඔයාට පුළුවන් ඊළඟ සින්දර කාවද එකතු කරගන්න. ඒ වගේම ඔයාගේ යාට මොකක්ද කියන්න තියෙන්නේ කියලා අපිට මැසේජ් එකක් එවලා තියන්න. ඉතින් එහෙනම් අපි යන් Coffee Lane එක පැත්තට මතක් කරලා ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්න. මේ ඔයාගේම කතාව වෙන්න පුළුවන්. Coffee Lane කියන්නේ නගරයක් නෙවෙයි. ඒ තනි හුස්මක් වගේ. ඉක්මනට දුවන අයට ඒක දැනෙන්නේ නැහැ. නමුත් හිස් වෙලා කටු ගාගෙන ආපු හදවත් තියෙන අයට මේ බිම කතා කරනවා. ඇයිදා එතනට ආවේ අලුත් ජීවිතයක් හොයන්න නෙවෙයි. නොබිදී ඉන්න පුළුවන් තැනක් හොයන්න. වැස්සක නතර වුණේ එකම මේන් ස්ට්‍රීට් එකක් තියෙන කුඩා ටවුන් එකක් ඉදිරියේ. ඕල්ඩ් කැෆේ එකකින් කොෆී සුවඳ පාරටම ගලාගෙන ආවා. බුක් ෂොප් එක කවුළුවේ Silence is also a language කියලා ලියලා තිබුණා. ඇය hina වුණා. පළවෙනි වතාවට ඇගේම හිතින්. Coffee Lane වල මිනිස්සු ප්‍රශ්න අහන්නේ ඉක්මනට නෙවෙයි. ඔව ස්පේස් දෙනවා. ආරම්භයක් නොමැතිව කතා කරන්න ඉඩ දෙනවා. දවස් ගත වෙද්දී ඇය ලයිබ්‍රරි එකේ වැඩ කරන්න පටන් ගත්තා. දවල් වෙලාවට පොත් අතර හරිම ලස්සන සිතුවිලි ඇයට හමු වුණා. රෑ වෙලාවට තාරකායට ඇගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලියනකොට ඇයට ස්තුතිවන්ත වී ගොඩාක් හම්බ වුණා. කිසිවෙක් ඇයව හදිස්සි කරන්නේ නැහැ. කිසිවෙක් කොහෙද ගියේ කියලා ඇගෙන් අහන්නේ නැහැ. Coffee Lane කාලය නැවත ඇයට හුරු කළ දුන්නා. හැමෙන් හුස්ම ගන්න, හැමෙන් හිතන්න, හැමෙන් ජීවත් වෙන්න. ඇයට තේරුණා සුවවීම කියන්නේ අලුත් කෙනෙක් වීම නෙවෙයි, තමන්වම නැවත හමුවීම කියලා. ඉතින් එදා රෑ සුදු තාරකාවක් අහසින් වැටෙනවා ඇය දැක්කා. ඇය ඇස් දෙක වහගෙන හිතුවා මම මෙතනට ආවේ
ජීවිතේ හොයාගන්න නෙවෙයි මාවම හොයාගන්න කියලා. ඔන්න ඉතින් අදට කොෆී ලෑන් ස්ටෝරි එක ඉවරයි. ඔයාලට පුළුවන් නේද මේ කොෆී ලෑන් එකට ආව අලුත් ගෑනු ළමයාට ලස්සන නමක් තියන්න? එහෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට හිතෙන ලස්සන නම කමෙන්ට් කරන්න. මම ලස්සනම නම තෝරගෙන ඊළඟට කොෆී ලෑන් එක අරගෙන එන දවසේ ඒ ගෑනු ළමයාට ඒ නම තියලාම අරගෙන එන්න. ඉතින් අපි බලමු අපේ WhatsApp එක පැත්තට ගිහින් කවුද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. ගාල්ලෙන් සමුදි මැසේජ් එකක් දාලා අපිට කියලා තියෙනවා අක්කේ අම්මයි තාත්තයි නංගි හැමෝම එකතු කරගෙන ලස්සන සෝං එකක් අහමු කියලා. හරි සමුදි අපි ලස්සන සෝං එකක් අහනවල හැමෝම එකතු කරගන්න. ඒ වගේම අක්කිට ගොඩක් ආදරෙයි කියලා තියෙනවා. මමත් ගොඩාක් ආදරෙයි. ඊට පස්සේ අපිට නිවරේලියෙන් දිනුෂ මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඇහෙන්න මෙන්න මේක කියවන්න කියලා. හරි අපි කියවමු. මට මේ ලෝකේ මගේ අම්මයි තාත්තයි මගේ පවුලයි ඇරුණාම වෙන විශේෂයි නෑ. ඉතින් මට ඉන්නේ ඔයා විතරයි. හැබැයි දුර ඉන්න ඔයාට හාද පහ කරලා එවන්න මට බෑ. හැබැයි මම ඔයාට මගේ ආදරේ පහ කරලා එවුවා ඔයාට හම්බුණාද? ඔන්න ඔහම තමයි අහලා තියෙන දිනෝෂා. ඉතින් දිනෝෂාට හම්බෙලා ඉන්න පිරිමි ළමයා මාරම වාසනාවන්තයි. ඉතින් ඒ පිරිමි ළමයාට ඒ ආදර හසුන්පත හම්බ වුණාද? හරි. ඔයාලට මම චුටි දෙයක් කියන්නද? පුපුරා ගියපු හිරෝෂිමාවෙත් ආයෙත් ලස්සනට සකුණවල් පෙපුණා. ඉතින් ඔයාගේ මේ ජීවිතේ දැන් අමාරු වුණාට ඔයාලට ලස්සන වසන්ත කාලයක් එනවා. ඒ නිසා විශ්වාසයෙන් ඉන්න. ඉතින් එහෙනම් ඔයාලා හැමෝම එකතු කරගන්නවා මේ ඊළඟ සෝං එකට. එහෙනම් අදට මං කියගෙන ඔයා පරිස්සමෙන් සතුටින් ඉන්න. මං ඊළඟ දවසෙත් වින්ටේජ් FM වින්දනීය හැන්දෑවෙන් එනවා ඔයාගේ ආලින්දයට. එහෙනම් මං කියගෙන මං උත්තරා. ඒ කන්ද දෙස බලාගෙන මට ඉන්න ඉත කඩ ලැබේවා 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 සිටුවමි මල් පිපේවි කවද හෝ එහි හිමල් නුඹ හට පෙනී සිතට සතුටක් දැනේවා දැනේවා